අපි හැමෝම පොල් තෙල් පාවිච්චි කරනවා නේද? උයන්න, කොණ්ඩෙට අපි තව කොච්චර දේවල් වලට පොල් තෙල් පාවිච්චි කරනවද? ඒ පාවිච්චි කරන පොල් තෙල් ගැන අපි ඇත්තටම දන්නවද? අපි ඒ ගැන හොයලා බලමු. හලෝ මිස් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? හෙලෝ මිස් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? හලෝ මිස් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? හලෝ සර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ගෙදර ඔයිල් මොන හරි පාවිච්චි කරනවද? කරනවා. මොනවාද කොහොමද බල්ක් වශයෙන් පාවිච්චි කරනවද නැත්නම් මොන හරි බොටල්ස් ගෙනල්ලා පාවිච්චි කරනවද? බල්ක් වශයෙන් නැහැ. ගෙදර ඔයිල් පාවිච්චි කරන ගොඩක් අඩුයි. ඉතින් මොනවාද ලූස් පොල් තෙල්ද නැත්නම් බෝතල් කරපු පොල් තෙල් එකක් පාවිච්චි කරනවද මොනවාද බලන්න? අපි බෝතල් කරපු එකක් තමයි ගන්න. ලූස් පොල් තෙල් පාවිච්චි කරනවද නැත්නම් කඩෙන් බොටල්ස් වගේ ගන්නවද නැත්නම් ගෙදරම පොල් තෙල් හදා ගන්නවද? ගෙදර නම් හදන්න විදියක් නැහැ. අපි ගොඩක් වෙලාට පාම් ඔයිල් තියෙන නිසා පොල් තෙල් කියලා හොඳට සුවඳ බලලා තමයි අපි ගන්නෙ. එතකොට පොල් තෙල් පාවිච්චියට ගනිද්දී ගන්නේ ලූස් පොල් තෙල්ද නැත්නම් අර බෝතල් කරපු පොල් තෙල්ද? අපි නම් ගොඩක් ගන්නේ මේ ලූස් පොල් තෙල් තමයි. අර පොල් මූලක් තියෙන එකකින් තමයි ගන්නේ. පොල් තෙල් එකක් ගනිද්දී මොන වගේ දේවල් ගැනද මිස් සැලකිලිමත් වෙන්නේ? මම නම් ඇත්තටම පොල් තෙල් ගෙදර හිඳලා තමයි ගන්නෙ. මම මෙහෙ නෙමෙයි මම දැරණියගල මගේ ගම. ඔව් මම පොල් ගෙඩි 6ක් විතර ගාලා මේ පොල් තෙල් බෝතලයක් විතර මට හිඳ ගන්න පුළුවන්. මම ඒක තමයි පාවිච්චි කරන්නේ. පොල් තෙල් කඩෙන් ගන්නවද නැත්නම් ගෙදරම හිඳලා පාවිච්චි කරනවද? මට පොල් තියෙන කෙනෙක් මම. ඒ හින්දා මම පොල් හිඳලා ගෙදර වේලලා හිඳලා තමයි පාවිච්චිට ගන්නේ. එතකොට ගෙදර පාවිච්චි ඒ කියන්නේ තෙල් ගෙදරම සපයාගන්නේ නිෂ්පාදනය කරගන්නේ ඇයි හේතුව මොකද්ද? හේතුව ඒක මට විශ්වාසයි. මොකද සාමාන්‍යයෙන් තියෙනවා අහිතකර පොල් තෙල් වෙළඳපොලේ තියෙනවා කියලා. එතකොට ගෙදර පොල් තෙල් පාවිච්චි කරද්දී මොන ඒ කියන්නේ කඩේ තෙල්ද පාවිච්චි කරන්නේ ඔබතුමිය? සමහර වෙලාවට කඩිනුත් පාවිච්චි කරනවා. ගෙදර පොල් තෙල් හිඳ ගන්න වෙලාවලුත් තියෙනවා. කඩේ පොල් තෙල් පාවිච්චි කරන වෙලාවට ගොඩක්ම පාවිච්චි කරන්නේ බෝතල් කරපු පොල් තෙල්ද නැත්නම් ලූස් පොල් තෙල් පාවිච්චි කරනවා? දෙකම ගන්න වෙලාවල් තියෙනවා. පොල් තෙල් පාවිච්චි කරද්දී මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්නේ? ඉතින් හොඳ පොල් තෙල් වෙන්නත් ඕනේ. කල්පාව තියෙන්නත් ඕනේ. පිරිසිදුකම තියෙන්නත් ඕනේ. මුඩු රහයි වගේ ගතිත් දෙනවා. ඉතින් ඒක නිසා ඉතින් හොඳට බලලා කරලා පොල් තෙල් තෝරගන්න. එතකොට පොල් තෙල් එක ගනිද්දී මිල ගැන බලනවද නැත්නම් ඒකේ සෞඛ්‍ය ආරක්ෂිත බව බලනවද? මොකද දැන් ලූස් පොල් තෙල් තියෙනවා අපිට බෝතල් කරපු පොල් තෙල් තියෙනවා එක එක වර්ගවල තියෙන සන්ෆ්ලවර් කියන එක එක જાති තියෙනවා. එතකොට ඒ දේවල් වලින් පොල් තෙල් එකක් ගනිද්දී මොන වගේ දේවල් ගැනද මිල ගැන සලකා බලනවද කොහොමද? මිල ගැනත් බලනවා ඒ වුණාට සෞඛ්‍ය ආශ්‍රය ගැන තමයි බලන්න ඕනේ. ඔව්. එතකොට පොල් තෙල් එකක් ගෙදරට පරිභෝජනයට ගද්දී මොන වගේ දේවල්ද මිස් සලකා බලන්නේ? පොල් තෙල් ඉතින් අර තද කහ පාට නැතුව පාටින් අඩු පොල් තෙල් තෝරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ටිකක් ගාණ වැඩි. ඒ වුණාට ඉතින් අපිට සෞඛ්‍යයට හොඳයි කියලා හිතෙනවා. ඒ කියන්නේ මිස් හිතනවද වෙළඳ පොලේ කවලම් කරපු පොල් තෙල් වෙන මොන හරි පොල් තෙල් වගේක් يعني වෙළඳ පොලේ තියෙනවා කියලා. ඒ කියන්නේ ශරීරයට නොසුදුසු දේවල් වෙළඳ පොලේ විකුණනවා කියලා මිස් හිතනවද? අර වෙලාවට පොල් තෙල්ම කියලා අපිට මේ විශ්වාස කරන්න බැහැ. ෆාම් ඔයිල් වගේ ඒවත් විකුණන්න තියෙනවා. පොල් තෙල් කියලා ෆාම් තෙල් විකුණනලු දෙන වෙලාවල් තියෙනවා. හරි මිස් හරි බොහොම ස්තුතියි.